එතකොට මට කියන්න දෙන්නේ ඇත්තටම මම මෙතනට ආවේ මම කිචන් සයිට් එකේ මුකුත් දන්නේ නැහැ මම ගියේ FMB ෆාස්ට් ෆුඩ් වල මම ගියේ ෆාස්ට් ෆුඩ් මම පීසා එකේ වැඩ කරලා තියෙනවා බාහිරින් වල සබ්වේ එකේ වැඩ කරා මම ඇත්තටම මේකට ආවේ මම කිචන් සයිට් එක බේසික් නොලෙජ් එක දැනගන්නේ එතකොට එහෙම මම තාම වැකේෂන් හිටියේ ඒක මම තමයි මට මේ ආවට පස්සේ ඉස්සර මේක මම කියන්නේ නැතුව තමයි මේක මම හොටෙල් ස්කූල් ගොඩක් බැලුවා. ස්කූල් එකට මේකේ FB එකෙන් දැකලා තමයි මම සම්රේ හොටෙල් ස්කූල් එක ගැන ඊට පස්සේ මම මේ තව කට්ටියගේ මේකේ කමෙන්ට් එහෙම දැකලා තමයි මේ ඉස්ලාම මම කතා කරා මිස්ටර් කතා කරා මිස්ටර් කතා කරා ඉස්කින් ඉස්තරාගෙන ඉස්තරාගේ දැන් දෙන්න ඇවිල්ලා බලන්න ඔරියන්ටේෂන් එක. ඊට පස්සේ මම එහෙම ඇවිල්ලා තමයි මම දැන් තව මෙසේජ් කරලා බැලුවා ගුරුනාය කළා තිබ්බා ඒ වගේ අර මොකුත් මේ ගන්න නැහැ මිස් ඒ කියන්නේ ඉක්ම දවස් 5 10 එහෙම කෝස් තියෙනවා. ඊට පස්සේ මම සන්ඩේ හොටෙල් ස්කූල් එකට ඇවිල්ලා බලපුවාම දැඩිස් කරා ඒක තේරුම අක්කලයිගේ මම රාගම ඇවිල්ලා ඉඳලා ආවේ ඊට පස්සේ මේකට ආවේ හොඳයි සර්විස් අපිට වගේ ඉගෙනුවා දැන් අපි ඉන්ටර්විව් එක දුන්නාට බේස් කරානේ මේ සර්විස් දුන්න දැනුම හින්දා තමයි අපි පොඩ්ඩක් හරි මේ ඉන්ටර්විව් එකේ අහමන දේකට උත්තරයක් හරි දුන්නේ දැන් මම දැන් ගියේ මේ චෙක්ලා කියන්නේ හොඳයි ඔයගොල්ලෝ මේ ජෙනරල් නොලෙජ් ඔක්කොම දිනනවා එහෙමයි කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඉතින් හොඳයි අපි කට්ටිය එකට ගියා වාසිනේම ගියා එහෙම දැක්වෙවත් නැහැ. අර ඉතින් කියන කට්ටිය හොඳට ඉතින් ගේම ගහගෙන මේක අල්ලගෙන යන්න කියලා.